දැන් රෑ 11:16යි. කෑමක් හදන්න යන්නේ. බලමුද? මේ මොනවද? දන්නවනේ. අඹ. සුදුලුණු. මම ගන්න මෙච්චරයි ගෙඩි දෙකක් හදන්නේ. ඒක නිසා ගන්න මේ වගේ පොඩි ප්‍රමාණයක් විතරයි. මේකට මම මොනවත් වෙන දාන්නේ නැහැ. ඒ කියන්නේ ලුණු අමු මිරිස් ඒ කිසි දෙයක් දාන්නේ නැහැ. දාන්නේ මේක එතකොට අඹ එතකොට බලන්නකෝ තව මොනවද මම ඇඩ් කරලා මේක හදන්නේ කියන එක. ඒ කියන්නේ මෙහෙමයි මේක ඔයාලට කැමති දෙයකට හදා ගන්න පුළුවන්. ලුණු දාන්න පුළුවන්. රම්පේ කරපිංච දාලා එහෙම. දැන් මම මේ රෑට හදන නිසා මට දැන් රම්පේ කරපිංච දෙකම නැහැ. මම දැන් දෙකම කඩන්න එළියට යන්න ඕනේ. ඒක නිසා මේ ඒ මුකුත් නැහැ. මේ වගේ පොඩි දේවල් ටිකක් දාලා මම මේ හදාගන්න කෑමක්. හෙට කන්න අද දැන් මේ හදාගන්නේ. දැන් අපි ගිහිල්ලා මේ දෙක සුද්ධ කරගෙන කපා ගමු. ඔයගොල්ලෝ දන්නවනේ අඹ කියන්නේ තමන් කැමති ඕනම විදිහකට හදාගෙන රසට කන්න පුළුවන්. රස පළතුරක් රස එළවලුව. ඉතින් අද බලමු මම මේක sweet and quickly කොහොමද හදාගන්නේ කියලා. ආසාවෙන් පෙරුම් පුරලා අඹ එක හදාගන්න මේ හැදොර වැඩක් නැහැ නේ ඉදිලානේ. ඉදිලා වුණාට ඇඹුල් කියන්නේ කපද්දි පොත්ත වෙනමම ආවා ඇටේ වෙනමම ආවා. අනිත් එක ගෙඩියක විතරයි පොඩ්ඩක් හරි කපා ගන්න පුළුවන් නේ කමන්නේ. ඒක කොහොම වුණත් මම මේක දැන් කනවා. හරි මම කියන්නේ මේක හොදලා මේ වන්නම් පොතු අයින් කරගන්න නැහැ. පොත පිටින්ම උයනවා. හැබැයි අර පොතු වල ওই තියෙනවනේ කළු පාට වෙන එක තියෙනවනේ. ඕක ඔක්කොම යන්න නැති වෙන්න පුළුවන්. හැබැයි ඔයගොල්ලන්ට අර පෙරන් ගන්නවා කියලා කෙනෙක් අර පිහියෙන් චුටක් අර හූරලා අයින් කරනවා වගේ අන්න එහෙම කරලා හොඳට හොදලා අරගෙන ඔයගොල්ලෝ කැමති සයිස් එකකට කැමති විදිහට කපා ගන්න. මොන දේ එපා කිව්වොත් මෙන්න මේ දෙක නම් ඕනේ මේ අඹ චට්නි එක හදන්න. චට්නි කියලා කියන්න පුළුවන් අර මිරිසට උයනවා කියලා කියන්න පුළුවන්. හැබැයි මම මේක පොල් කිරි දාන්න නැතුව වතුරෙන් හදන්නේ. මේ දෙක නම් ඕනෙමයි. ඒතර හොඳ රසක් සුවඳක් එනවා. අඹ සූදුරුත් ඕනේ. ඒවත් දාගන්න තෙලට මම මුලින්ම දැම්මේ මේ මොනවදනේ? මේ කියන සුදුරු. දැන් මම මේකට ලුණු මිරිස් ටික දාගත්තා. ඊට පස්සේ මේක පොඩ්ඩක් කලවම් කරනවා. පොඩ්ඩක් කලවම් කරගෙන මේකට වතුර ගොඩාක් නම් ඕනේ වෙන මොකද මේක හොඳට මිදිලා තියෙන එකක් දාගත්ත නම් ඩිප්ලොමා සෝස් එක වගේ හැදේ. මම මේක හරින මම සාමාන්‍යයෙන් හරි විදිහට හදන විදිහ මම පස්සේ දවසට දෙන්නම්. ඉතින් මේ තියෙන එක නිකන් ආසාවට කන්න හදා ගන්න එක. මේකට පදම බලලා චුට්ටක් පොඩි ප්‍රමාණයක් දාගන්න. මේක වතුර දාගන්න විදිහට හොඳටම දාගත්තට පස්සේ මේක හොඳට අර මේ මොකද කියන්නේ? හොඳට අර නිකන් මෙලෙක් වෙලා නිකන් අර එනවා එක විදිහකට. ඊට පස්සේ මේකට සීනි ටිකක් දාගන්න ඕනේ. ඊට පස්සේ ඔක පොඩ ඉදෙන්න තියලා ඉදෙනා කියලා තේරෙනවානේ. එතකොට ඊට පස්සේ ලුණු සීනි කොහොමද ඕනි කියලා ඒ අවශ්‍ය විදිහ බලලා දාගන්න. මම මේකට සීනි ටිකක් දාගත්තා. දාගත්තට පස්සේ මතකුනේ වීඩියෝ කරේ නැහැ නේද? හරි මේ ඔයගොල්ලෝ කැමති විදිහකට කැමති ප්‍රමාණයකට සීනි ටික දාගන්න. මිරිස් මේකට ගම්මිරිස් ඒවා මේවත් එන්න ඕනේ ඉතින්. මේ තමයි අද මම හදන්නේ. බලමු හිඳුනට පස්සේ රස බලලා තමයි අඩු වැඩි දාන්න. අන්තිමට අඹ එකේ තත්වය හදලා වුණාට පස්සේ ෆොටෝ එකක් ගන්න අමතක වුණා. හදිසියෙමඩ ගමනක් යන්න වුණා. ගෙදර එනකොට මෙන්න මෙහෙම තමයි තිබ්බේ. මට තියෙන්නේ මේ පොතු කෑලි දෙක විතරයි දෙයියනේ.